ආයුබෝවන් මං අද ආවේ ඔයාලට ස්ටඩි ටිප්ස් ටිකක් ගැන කියා දෙන්න. අපි හැමෝටම එක දිගට පාඩම් කරද්දී ඒක වෙලාවකට කම්මැලි වෙන්න පුළුවන්. නැත්තම් ඒක එපා වෙන්න පුළුවන්. ඉතින් එපා වීමකින් තොරව ඊටමත් ආසාවෙන් එක දිගට කොහොමද අපි පාඩම් කරන්නේ? ඉතින් මං අද ආවේ ඒක ගැන ඔයාලත් එක්ක කතා කරන්න. ඔයත් එක දිගට පාඩම් කරන්න අකමැති කෙනෙක්ද? එහෙනම් මුලින්ම පැයකින් පටන් ගන්න. පැයකින් පටන් අරන් ඉස්සරහට කාලය දීර්ඝ කරන්න. මුලින්ම එක දිගට පැයක් පාඩම් කරලා බලන්න. අපිට එකපාර දීර්ඝ වෙලාවක් පාඩම් කරන්න අමාරුයි. එකම දෙයකට යොමු වෙන්න මුලින්ම අමාරුයි. ඒ හින්දා මුලින්ම පැයකින් ආරම්භ කරලා බලන්න. අපි හැමදාම පාඩම් කරද්දී ලේසි පාඩම් ටිකනේ මුලින්ම පාඩම් කරන්නේ. අමාරු පාඩම් ටික අතහැරලා අපි ඉස්සෙල්ලම ලේසි පාඩම් ටික පාඩම් කරන්න ගන්නවා. නැත්තම් අපිට හැමදාම මතක හිටින පාඩම් ටික අපි ආයෙත් පාඩම් කරනවා. හැබැයි මේ ක්‍රමේ චුට්ටක් අපි වෙනස් කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලම අමාරු පාඩම් ටික ඉවර කරන් ඉන්න ඕනේ. ඉස්සෙල්ලම අමාරු පාඩමක් අරගෙන එකපාරක් හොඳට පාඩම් කරන්න. හොඳට කියවන්න. ඊට පස්සේ ඒකේ කරුණු වශයෙන් ඔයාලට පුළුවන් ලියන්න පොතක් අරගෙන ෂෝට් නෝට් එකක් විදිහට. එතකොට එකම පාඩම ඔයාලට දෙපාරක් පාඩම් වෙනවා. ඉතින් මේ ක්‍රමේ ඔයාලට හොඳට පාඩමක් මතක හිටින්න යොදා ගන්න පුළුවන්. සමහර අයට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි පාඩම් කරන්න ගත්තම නිදිමත හැදෙනවා කියන එක. ඉතින් ඔයා සෝපාවක හරි එහෙම නැත්නම් ඇඳක හරි දිගා වෙලා පාඩම් කරනවා නම් ඒක නවත්තන්න ඕනේ. ඔයා පුටුවක වාඩි වෙලා හොඳට හේතු වෙලා මේසෙක තමයි පාඩම් කරන්න ගන්න ඕනේ. ඒ වගේම අපේ මනස එක දිගට ඒකට කැමති නැහැ. පාඩම් කරලා නැති කෙනෙක්, පාඩම් කරන්න අකමැති කෙනෙක් මුලින්ම මේ දෙයට යොමු වෙනවා නම් මුලින්ම අපි අපේ මනස ඒකට හුරු කරන්න ඕනේ. මනස කැමති කරගෙන ඉන්න ඕනේ. ඒ නිසා අපි මුලින්ම පොඩි කාලෙකින් පටන් අරගෙන ඒක දීර්ඝ කරගන්න නම් අපි ඉවසීමෙන් කටයුතු කරන්නත් ඕනේ. ඔයාලා දිනපතාම කරන හොබි එකක් ඇති. ඒ කියන්නේ ඔයාලා කැමැත්තෙන් ආසාවෙන් කරන දෙයක්. අපිට ඕනම දෙයක් අපේ පුරුද්දක් වෙන්න නම් අපිට ඒක එක දිගට දවස් 20ක් කරන්න ඕනේ. ඉතින් පාඩම් කරන එකත් ඒ වගේ. ඔයාලා දවස් 20ක් එක දිගට පැය ගානේ පාඩම් කරත් ඔයාලට ඒක ඊට පස්සේ ඔයාලගේ ජීවිතේ පුරුද්දක් බවට පත් වෙනවා. ඉතින් ටික කාලයක් යද්දී ඔයාලට මේක කරන්න නැතුව ඉන්න බැරි වෙනවා. මේක ඔයාලට පුරුද්දක් බවට පත් වෙනවා. ඉතින් අපේ මනස මේ විදියට ටිකින් ටික අපි පාඩමට හුරු කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් ටයිම් ටේබල් එකක් හදාගෙන මේ විදිහට පාඩම් කරන්න. එක දිගට පාඩම් කරන්න අමාරු නම් මං කිව්වා වගේ දවසට පැය ගාන වෙන් කරත් ඔයාලට පුළුවන් මේ දෙයට හුරු වෙන්න. තව දෙයක් තමයි ඔයාලා පාඩම් කරන්න ගද්දී ගොඩාක් බර ආහාර අරගෙන පාඩම් කරන්න එපා. ඒ කිව්වේ ගොඩාක් බත් කාලා ඔයා පාඩම් කරන්න ගන්නවා නම් ඔයාට නිදිමත එන්න පුළුවන්. ඒ නිසා අවැසි විදිහට ආහාර ගන්න. එතකොටත් ඔයාට දීර්ඝ වේලාවක් එක දිගට පාඩම් කරන්න පුළුවන්. කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැද්ද? ඉතින් ඔයා එක දිගටම පොත කියවගෙන යනම වෙනුවට ඔයා පාඩම් කරන ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. ඒ කිව්වේ එක පාඩමක් අරගෙන ඒ පාඩමේ කොටස් ටික මාතෘකා වශයෙන් ඉවර කළා. ඊට පස්සේ ඒකට අදාළව තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඒ වගේම කෙටි සටහනක් ගහන්න. මේ කෙටි සටහනත් කිහිප වරක් කියවන්න. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම පාඩම් හිටින්නේ නැති දෙයක් වුණත් ඉක්මනින්ම මතක තියාගන්න පුළුවන් වෙයි. ඔයා එක දිගට පැය කිහිපයක් පාඩම් කරන කෙනෙක්ද? එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම විනාඩි 20න් 20ට විනාඩි 5කවත් බ්‍රේක් එකක් ගන්න ඕනේ. මොකද විද්‍යාත්මකව කියන්නේ අපිට ඕනම දෙයකට ફોකස් කරන්න පුළුවන් හරියටම විනාඩි 20යි කියලා. ඊට පස්සේ අපේ අවධානය වෙනතකට යොමු වෙනවා කියලා. ඒ නිසා විනාඩි 20කට විනාඩි 5ක බ්‍රේක් එකක්වත් ගන්න. ඒක ටිකක් අමාරුයි වගේ නා. ඔයාට පුළුවන් පැයකට විනාඩි 15ක වගේ බ්‍රේක් එකක් ගන්න. ඉතින් මේ ක්‍රමෙත් අපිට දේවල් මතක තියාගන්න ගොඩක් උපකාරී වෙනවා. සමහර අය කියනවා උදේ පාඩම් කරාම ගොඩක් මතක හිටිනවා කියලා. හැබැයි සමහර අයට උදේට නැගිටින්න ටිකක් අමාරුයි. මාත් ඒ වගේ කෙනෙක්. මටත් පාන්දර නැගිටලා පාඩම් කරන්න ඉස්සර ගොඩක් අමාරුයි. ඉතින් මම ඒකට යොදාගන්න රාත්‍රී කාලේ. මට රෑ එළි වෙනකන් වුණත් ඇහැරලා ඉන්න පුළුවන්. ඉතින් ඔයා පාඩම් කරන වෙලාව නෙමෙයි මං හිතන විදිහට වැදගත් වෙන්නේ. ඔයාගේ තියෙන උවමනාව කැපවීම. ඉතින් මොන වෙලාව වුණත් ඒක උදේ කාලේ වුණත් රාත්‍රී කාලේ වුණත් ඔයාට පාඩමට අවධානය දෙන්න පුළුවන් නම් ඒක තමයි මං හිතන විදිහට වැදගත්ම වෙලාව.